හෙලෝ අයබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අපි දැන් කැලෙන්ඩර් යන්න හදන්නේ ගුණසාලින්ද. බලමු අපි මේකේ fuel consumption එක ඇත්තටම කොහොමද වෙන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නා Wagon R FX 24 එකක් තියෙන්නේ. මම පෙන්නන්නම් මේක දැනට තියෙන. මේ දැනට තියෙන්නේ කොහොමද කියලා මේ 0 කරන්න කලින් 10.2ක් කියලා තියෙන්නේ. ඊ අර රෝඩට ගියම දැන් මගේ 0 කරනවා. හරි ඊළඟට කිලෝමීටර් ගානක් තමයි බලාගමු. ට්‍රිප් 2 එක තමයි මම බලන්නේ 182.4 ඒක මම 0 කරනවා. අද ඉරිදා දවසක් බලමු කොහොමද වෙන්නේ කියලා යන ගමන්. මේක අර FX රේට් එක ඔයගොල්ලෝ දන්නේ නැති කැලණි කැම්පස් එකට තමයි යන්නේ කුණ්ඩසාල ඉඳන්. කිලෝමීටර් ගානයි මගදී අපි බලමු කොහොමද වෙන්නේ කියලා. හරි. කැලණිට ආවා. මගදී නම් වීඩියෝ එකක් කරගන්න බැරුණා. අපි බලමු දැන් මයිවිලා කොහමත් පැයක් වගේ වෙනවා 12:00ට දැන් 1:00 වෙලා 12:00 වගේ තමයි අපි ආවේ. මම පෙන්නන්න මේක දැන් ෆියුල් ඉකොනොමි එක කොහොමද තියෙන්නේ කියලා. 30.6 කිලෝමීටර් කරලා තියෙනවා කියලා පෙන්නනවා. හරි අවුලක් නැහැ මේක තමයි ඇත්ත. එනකොට දැන් ඉතින් කන්ද යන්න තියෙන ඊළඟට කැන්ඩි පැත්තට යද්දි කොහොමද දන්නේ කොහොමත් පල්ලෙමෙන් ආවේ. ඒක නිසා තමයි මේ ගාන පෙන්නන්නේ. ඔයගලන්ට නිකන් අන්රියල් වගේ නෑ කිලෝමීටර් 30ක් කරා කිව්වම එනකොට දැන් මේක ඇත්ත ෆිගර් එක දැන් ඕක වෙනස් වෙනවා ආයෙ කැන්ඩි පැත්තට යන්න ගියාම බලමු අපි කිලෝමීටර් කීයක් ඇවිල්ලාද කියලා මේ පැත්තට ඔව් 118.7ක් ඇවිල්ලා තියෙනවා හරියටම ඊළඟට ඔය වගේ ඩබල් වෙනවනේ දැන් ආයෙ මේ කැලණි කැම්පස් එකකින් දැන් කුණ්ඩසාලට යද්දි එතකොට දැන් ওই 30 ෆිගර් එක half වේද දන්නෙත් නැහැ කොහොමත් කන්දන දිගටම තියෙන්නේ අනිත් එක එද්දි මං AC ටිකක් දාගෙන ආවා ගොඩක්ම AC යූස් කරෙත් නැහැ මට කියන්න ඕනේ ඒකයි දැන් ඔයගොල්ලෝ බලන්නද කොහොමද මේ වගේ රේන්ජ් එකක් තියාගෙන මේක FX grade එක දන්නවා ඉතින් මගේ වීඩියෝ කලින් ෆස්ට් රිවිව් එක බලුවා නම් කොහොමද කියලා මේක FX grade එකේ වාහනයක් එතකොට ඒ කියන්නේ හයිබ්‍රිඩ් බැටරි කතා මොකුත් නැහැ එතකොට ඊට අමතරව මේක ප්ලේ එක මම නගදී හයි කරේ මේක ගැනත් පොඩ්ඩක් කියන්න මේ නකමිචි කියන බ්‍රෑන්ඩ් එකෙන් 4GB මොකද්ද මේක තියෙන්නේ 4GB RAM එකක් තියෙනවා 64 ROM එකක් තියෙනවා හැබැයි ඉතින් අර හිතනවා වගේ නම් performance කිව්වට ආවේ නැහැ මම හිතුවේ සුපිරිට ඇති කියලා 4GB කිව්වා මේ උනාට ඒ කියන තරම් performance නම් ආවේ නැහැ හැබැයි මේක එක්කම දේ තමයි Android Auto තියෙනවා ඒ තමයි වටින දේ Android Auto වලින් අර ඉතින් මේකේ performance ඇතුළත් අර YouTube map එක එහෙම හොඳටම use කරන්න පුළුවන් ඒක තමයි එකම දේ අර 4GB ගත්තාම මම හිතුවා ලැග් වෙන්නේ නැතුව මැප් එකේ ඉක්මනට ලෝඩ් වෙයි කියලා එහෙම නැහැ ලැග් වෙනවා වෙනවා හැබැයි අර 2GB මගේ කලින් වාහනේ තිබිච්ච වගේ නන් නැහැ ඊට වඩා ස්පීඩ් ඒ කතාව එහෙමයි ඒක තව දෙයක් කියන්න ඕනේ දැන් මේක දැන් වාහනේ එලවද්දි දැන් මම කැන්ඩිල දැන් එද්දි මම හිතපු සහ දැකපු දේවල් ගැන පොඩ්ඩක් කියන්න මේ ඕගොල්ලෝ වැඩියෙන් දැන් මේ දවස්වල කේස් එක තියෙන ෆියුල් ප්‍රශ්න තියෙන්නේ ෆියුල් ඉකොනොමික් ගැන හිතනවා නම් මට කියන්න තියෙන්නේ අර වැඩි පිකප් මං එද්දි ඉස්සරහින් මගේ තව Wagon R කීපයක්ම ආවා. දැන් මං එලවන විදිහේ මං හිතනවා මං හොඳට එලවනවා කියන එක. කියන්නේ ෆියුල් කන්සර්ව් කරගන්න පුළුවන් විදිහට එලවනවා කියලා. එතකොට මේ මගෙන් ඉස්සරහාප වාහන කොහොමද දැන් Wagon R මාව මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලෝ රේස් කරගෙන ගිහිල්ලා ඊළඟ වාහනේ ගාවටම ගිහිල්ලා බ්‍රේක් ගහලා ඊට පස්සේ ආයෙ රේස් කරනවා. ඊට පස්සේ ඉස්සර කරන්න බලනවා. ඉස්සර කරන්න බෑ. ඔය වගේ ප්‍රශ්නේ තියෙන්නේ. හොඳම දේ තමයි ඔයගොල්ලෝ ෂේප් එකේ හිමීට එන්න. ඒ කියන්නේ දැන් කොහොම වුණත් දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ ට්‍රැෆික් එක යනවා නම් ඊළඟ වාහනේ ඔයා ඉස්සර කරා ගියා කියලා විනාඩි ඔයාගේ ඩෙස්ටිනේෂන් එකම ඩෙස්ටිනේෂන් එකට නම් දෙන්නම යන්නේ කොච්චර ඔයා වැට දාලා හිම් දාලා හප්ප ගන්න ඔන්න මෙන්න තියාගෙන රේස් කරලා ගියත් නෝමල් එකේ මං වගේ කෙනෙක් ආවත් උපරිම ඕනනම් වෙනස විනාඩි 10ක් වෙයි දෙන්න අතර ඒක නිසා හොඳම දේ තමයි වැඩි නිකන් රේස් කරලා දඟලන්න දන්න එපා කොහොම කරත් නුවරින් දැන් කොළඹ වලට එනවා නම් මේ කොහොම වුණත් ඒක මේ යන්නේ එක වෙලාවම තමයි කොහොමත් ඒ වගේ වෙලාවක් යනවා. ඒක නිසා මට කියන්න තියෙන්නේ ෂේප් එකේ එන්න. දැන් අනිත් එක තමයි ගොඩක් බ්‍රේක් ගහන එක අඩු කරගන්න. ඒ කියන්නේ හැප්පෙන්න නම් බ්‍රේක් ගහන්න එපා කියන එක නෙමෙයි. බ්‍රේක් ගහන්න තියෙන හැකියාව අඩු කරගත්තා නම් හරි. ඒ කියන්නේ ඉස්සරහා වාහනෙන් මං සමහරට දැන් යන ගමන් පුළුවන් වුණොත් මම පෙන්නනම් ඒ වගේ අවස්ථාවක්. ඒක තමයි ලොකුම දේ මේ පෙට්‍රල් කන්සම්ප්ෂන් එක අඩු කරගන්න මේ වගේ වෙලාවක. ඒ කියන්නේ මේ පෙට්‍රල් හොඳටම වැඩිලා තියෙනවා. මම මේකට ගහන්නේ 95 490ක් වෙනවා අල්ල ලීටරේ. යද්දි ගහගෙන යන්න ඕනේ. ඉතින් හොඳම දේ තමයි ඔයගොල්ලෝ යද්දි මේ කියන්නේ පිකප් කරන්න හිමීට වේගෙන් රේස් කරලා වගේ ගිහලා ඉස්සරහා වාහනේ ගාපුක් ගාලා ආයෙ නවත්තලා බ්‍රේක් ගහන්න එපා. බ්‍රේක් ගහනවා කියන්නේ එනර්ජි එක කොහොමත් ඔයාලට හානි වෙනවා. එනර්ජි එක හානි වෙන්නේ නැති වෙන්න තමයි වැඩේ කරගන්න ඕනේ. එනර්ජි එක හානි වෙන එක නවත්තන්න තියෙන එකම දේ තමයි වාහන ඉස්සරහා ස්ලෝ වෙනවා වගේ දැනෙනවා නම් ඔයා
ගොඩක් මෙහා ඉඳන් ඇක්සලරේටර් එකෙන් කකුල ගන්න. ඒතකොට ස්ලෝ වෙනවනේ. එතකොට මේකේ අර මේ ඉන්ස්ටන්ට් කියන්නේ මේ රියල් ටයිම් ෆියුල් කන්සම්ප්ෂන් එක පෙන්නනවනේ. ඒක එතකොට 50ට කියන්නේ උපරිම ලීටර කිලෝමීටර් 50ක් වගේ වෙනකන් යනවා. ඒ කියන්නේ නිව්ටන් කියන්නේ පල්ලමක් වගේ බහිද්දි ඇක්සලරේටර් එකෙන් කකුල ගත්තාම අර රියල් ටයිම් එක 50 වගේ යනවා. එතකොට ඒ වගේ ගාණක් එනවා කියන්නේ හොඳ ෆියුල් මේ ඉතිරියක් වෙනවා ඒ වගේ අවස්ථාවක. එතකොට ඒක නිසා බොහෝ වෙලාවට බ්‍රේක් ගහන එක නවත්තන්න බලන්න. කියන්නේ බ්‍රේක් ගහනවා කියන්නේ ඉස්සරහා වාහනේට ඔයා බ්‍රේක් එකකින් වාහනේ නවත්ත ගන්න තියෙන අවස්ථාව නැති කරගෙන බොහෝ දුරට ඒ කියන්නේ වාහනේම ඇක්සලරේටරෙන් කකුල අරගෙන ස්ලෝ වෙන්න දෙන්න. එහෙම ගොඩක් කරාම එතකොට දැන් හිතන්නකෝ ඔයාලා ඉස්සරහට වේගෙන් ගිහලා බ්‍රේක් ගැහුවා කියලා. එතකොට ෆියුල් කන්සම්ප්ෂන් එක 30 20 වගේ රියල් ටයිම් ෆියුල් කන්සම්ප්ෂන් එක වෙන්නේ. ඒතර වාහනේ නැවතුනාට පස්සේ එතකොට බ්‍රේක් පෑඩ් උත් ගෙවිලා පුරුවට ආයෙ පිකප් කරන්නත් ඕන මුලින්දම. ඊට වැඩිය හොඳයි ඈතින් දැම්ම වාහනේ ඉස්සරහා වාහනේ ස්ලෝ වෙනවා වගේ නම් ඇක්සලරේටර් එකකින් කකුල ගන්න. එතකොට රියල් ටයිම් මේ ෆියුල් කන්සම්ප්ෂන් එක 50 වගේ යනවා. එතකොට හිමීට තමයි අඩු වෙන්නේ. ඒ වාහනේ සමහරට ඔයා හිමීට එතනට අඩු වේගෙන යද්දි ඉස්සරහා වාහනේ ආයෙ යන්න පටන් ගන්න තියෙයි. එතකොට ඔයාට ආයෙ මුලින්දම බිඳුවේ ඉඳන්ම රේස් කරන්න අවශ්‍ය නැහැ. එතන ඉඳන් පොඩි පුෂ් එකක් දුන්නා ඇක්සලරේටර් එකට මේ එතන ඉඳන් පිකප් වේගෙන යනවා. ඒක තමයි හොඳම වැඩේ. මේ ඕගලන්ට ෆියුල් කන්සම්ප්ෂන් එක මේ වැඩි කරගන්න ඕන නම් 30 කිලෝමීටර්ස් per liter මේක පෙන්නනවා වගේ ඕගලන්ටත් කරගන්න ඕන නම් එහෙම තමයි කරගන්න තියෙන්නේ. මම මගදී පෙන්නන්නම් කඩු ගන්නාම හරියදී ආයෙත් ගෙදර ගියාමයි පොඩ්ඩක් වීඩියෝ එක කරන්නම් කොහොමද කියලා මේක දැන් කොහොම වේද කියලා. ඒව තමයි ටිප්ස් විදිහට ගන්න තියෙන්නේ. ඉතින් AC පාවිච්චි කරාමත් එහෙමයි. මම නම් ගොඩක් වෙලාවට AC දාන්නේ. දැන් ඔය කඩු ගන්න මේ නුවරින් ඉඳන් පල්ලෙහාට එද්දි පල්ලම තියෙන්නේ කඩු ගන්නා පල්ලම. එතකොට ඔය ඊළඟට අහුවෙන්නේ පස්සයාල හරියෙන් පස්සේ පල්ලමක් වගේ තියෙන ඒ හරියදී මම කරන්නේ වාහනේ ස්ලෝ කරගන්නත් ඕනේ මට කොහොමද? දැන් උදේනේ මම ආවෙත් වැඩි රස්නයක් නැහැ. රස්නයක් තිබ්බොත් AC දානවා. මම බොහෝ වෙලාවට AC දාන්නේ අර වගේ පල්ලමක් වෙන වෙලාවට. ඒතර එන්ජින් බ්‍රේකින් වැඩි වෙනවනේ AC එක මේ දාපු ගමන් එන්ජින් එකට එන බර වැඩි වෙනවා. එතකොට පල්ලම දිගේ යද්දි මේ එතන නවතින්න බලනවා. යා කියන්නේ මේ ටිකක් ස්ලෝ වෙන ගතිය වැඩි. ඒතර මට පල්ලමට යන එකත් ඒතර ඒත් හැබැයි 50 මේ රියල් ටයිම් ෆියුල් කන්සම්ප්ෂන් එක 50 වගේ යනවා. සාමාන්‍ය තැන්නේ හරි කන්දේ යද්දි හරි මේ AC on කරපුවාම රියල් ටයිම් ෆියුල් කන්සම්ප්ෂන් එක 20 18 15 12 10 වගේ අඩු වෙනවා. හැබැයි පල්ලමක යද්දි ඒතර කොහොමත් එන්ජින් බ්‍රේකින් වගේ නෑනේ පල්ලමේ යද්දි අපි ඇක්සලරේටර් එක ඔබන්නම අවශ්‍ය නෑනේ. ඒතර එන්ජින් AC එක දාපුවාම කොහොමත් ෆියුල් කන්සම්ප්ෂන් එකත් 50 කිලෝමීටර්ස් per liter තියෙනවා. ඒක උපරිම මේ ෆියුල් එෆිෂියන්සි එකකින් වැඩ කරනවා. AC එකත් වැඩ කරනවා. ඒතර පල්ලම ඉවරෙද්දී වගේ වාහනෙත් කැබින් එකත් කූල් වෙලා ඉවරයි. ආයෙත් තනි තලාවකට හරි කන්දකට ගියාපම AC බටන් එක විතරක් ඔබලා AC බටන් එක විතරක් ඔබලා AC එක වහන්න. එතකොට අර කූල් වෙච්ච වාතය කොහොමත් වටේට සංසරණය වෙනවනේ. එතකොට අර මෙහෙම වෙන්න ඕනේ. වට සැපේ යන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ. මං කියලා සාමාන්‍යයෙන් එහෙම ඇති හොඳටම. ඒ වගේ ගියොත් ඔයාලට හොඳට ෆියුල් මේ කන්සම්ප්ෂන් එක ඉතුරු කරගන්න පුළුවන්. මම එතකොට ඒ ටික තමයි දැනට කියන්න තියෙන්නේ. මේක 30ක් වගේ පෙන්නනවා. කිලෝමීටර් 118යි. දැන් බලමු නුවරට යද්දි හවස 4ට තමයි මට යන්න තියෙන්නේ. යද්දි බලමු දැන් එද්දිත් වේගෙන් මට එන්න හම්බුනේත් නැහැ. ඔය හැමතැනම වගේ දැන් ඉරිදා වුණාට අද ඉරිදා දවසක්. ඒ වුණාට ඉතින් වාහන තියෙනවා මොනවද මේ බ්ලොක් එක තියෙනවා ටිකක්. ඉතින් අවතරගේ වගේ තමයි ආවේ. ඒත් ඔය කාන්ට වගේ කරලා තියෙනවා. හැබැයි මම වේගෙන් පිකප් කරලා ආවේ නැහැ. රේස් පදින්න වගේ ගියේ නැහැ. ඒත් ඉතින් පරක්කුවකුත් නැහැ. අර යන වෙලාවම වගේ තමයි යන්නේ. පිකප් කරලා ගිහලා ඉස්සරහා වාහනේ බ්‍රේක් ගහලා බ්‍රේක් පෑඩ් ටිකක් නවත්තගෙන මේ ගෙවාගෙන ඊට පස්සේ ඉස්සරහා වාහනේ හැප්පෙන්න වගේ ගිහිල්ලා ඉස්සර කරන්නත් දිහා පැත්තෙන් එන බස් එක හැප්පෙන්නත් වගේ ගිහිල්ලා බොරුවට නිකන් රේස් කරන එන්ජින් එකත් රේස් වෙනවා. ඊළඟට ෆියුල් කන්සම්ප්ෂන් එක 5ට 6ට 8ට වගේත් බහිනවා. එහෙම යන්න අවශ්‍යම නැහැ. මේ විදිහට ගියා නම් හොඳටම ඔයගලන්ට අවශ්‍ය විදිහට අවස්ථ දැනට ආරක්ෂිතව සහ හොඳම ෆියුල් කන්සම්ප්ෂන් එෆිෂියන්සි එකකින් යන්න පුළුවන්. එහෙනම් අපි ආයේ නුවරට යද්දි මගදී හරි එක්කෝ ගෙදර ගිහිල්ලාම බලමු මොකද කතාව කියලා. හරි දැන් තමයි ගෙදර ආවේ. දැන් මං හිතන්නේ විනාඩි 15ක් විතර යනවා ගෙදර ඇවිල්ලා. මම බැලුවෙත් නෑ මයිලේජ් එක කොහොමද කියලා. බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. පේනවා ඇති කලෝරයි ටිකක් 9 විතර වුණා. 9ද වෙලා කීයද? 9:04යි. එමීට ආවේ පැය 4ට ඉවරනට එමීට ආවේ. ඉතින් අද ඔය වට නවත්ලාමත් ආවේ. කියන්න ඕනේ මේක මයිලේජ් එක කියලා බලන්න කලින් මේකේ මොකද්ද කියන්න තියෙන්නේ හැමතැනම ටිකක් නවත්ත ආවේ. එතකොට එතනත් අර එක දිගට එනවට වැඩිය මයිලේජ් එක ටිකක් අඩු වෙනවනේ. ඇත්තට මයිලේජ් එක කීයද කියලා මම බැලුවේ නෑ. මේ කියන්නේ මේ පෙට්‍රෝල් කොච්චරක් කරලාද කියලා මේක අප්ඩේට් එක කියන්න කලින් මම කියන්නේ. එතකොට ආපු ගමනේ විස්තරේ කොහොමද කියලා. එතකොට ඊට අමතරව කියන්න තියෙන්නේ බ්ලොක් එක වගේ තියෙන නිකන් එක දිගට කොළඹ නුවර පාරේ ඉද්දිවා දන්න ඔයගොල්ලෝ දන්නවනේ කොහොමත් එක දිගට එන්න බෑනේ. මේ මග දිගට බ්ලොක් එක තියෙනවා පිකප් කරනවා AC දාගෙන ඉන්න උනා කොහොමත් AC දාන්න උනා. දිගටමත් නේ කඳුවද දින්න මම ඉතින් AC ඔෆ් කරනවා ටිකක් මේ එන්ජින් එක පොඩිනේ අමාරු නිසා. මේ හැබැයි අර පල්ලමක් ඇද්දි මම ඉස්සෙල්ලා කිව්වා වගේම පල්ලමක් ඇද්දි ඔන් කරනවා. ඒ වගේම තැන් යද්දිත් මේක දැන් ඔන් කරන් ආයේ දවල් වරුනේ 4ට කියන්නේ පට්ට රස්නේ.
වැස්සට තිබුණේ ප්‍රෙඩික්ට් කරගෙන ගියා නම් වැස්සක් එයි කියලා අවසර එහෙම වැස්සක් තිබුණේ නැහැ. ඒතර ඒසිත් සාමාන්‍ය ප්‍රමාණයට දාගෙන ගියා ආවා. කඳු ටිකේ නාවේ. යාට මතක ඇති පල්ලෙහාට බයි 30ක් තිබ්බා. දැන් බලමු කොහොමද කියලා. එහෙම තමයි කන්ඩිෂන් එක. දැන් බලමු කොහොමද මයිලේජ් එක කියලා. හෙඩ්ලයිට් ඔෆ් කරා. කට් ඔෆ් කරා. බලමු කොහොමද සීන් එක කියලා. බලමු ඊළඟට තියෙන්නේ ලීටර්ස් per කිලෝමීටර් කොහොමද කියලා movement of truth. මට සිරියනවා 28.9ක් කරලා. ඒ කියන්නේ මේ ලීටර් 30 ලීටරයට කිලෝමීටර් 30ක් වගේම කරලා පට්ටගෙනගෙන. මේක තමයි පළවෙනි සැරේට මම කැන්ඩි රෝඩ් එකේ ගියපු ෆස්ට් ටයිම් එක. මේක මේ නිකන් මේ කෙලින්ම නිකන් වහන්න නැතුව නිකන් පාර දිගේ ගිහිල්ලත් නෙවෙයි. බ්‍රේක් කර ට්‍රැෆික් එකේ හිටියා ටිකක්. අයි කොහොමද තින් කාලා දන්නවනේ කැන්ඩි රෝඩ් එකේ ඉරිදා දවසක් වුණාට නුවර පැත්තට එන වාහන වැඩි, කොළඹ පැත්තට යන වාහන වැඩි. බ්ලොක් එකේ උන්නනවා ටිකක් අර පාර කැඩලා තියෙන පස්සලා හරි ඒ ටික හිමීට ඇවිල්ලා මග නවත්තලා එකතරකින් කාලා එතනත් නවත්තනවා කියන්නේ තර ෆ්ලෝ එක අඩු වෙනවනේ ඉතින් මං ඉස්සෙල්ලා කිව්වා වගේ. ඒතර එහෙම ගිහිල්ලත් 28.9ක් ලීටරයට කිලෝමීටර කරලා තියෙනවා. මට කිලෝමීටර මට සිරි වෙනවා. බලමු දුර කොහොමද කියලා. අන්සියා ක්‍රෝසින් රේන්ජ් එක තියෙනවා කියන්නේ 237 කිලෝමීටර්ස් ගිහිල්ලා තියෙනවා කැන්ඩි රෝඩ් එකේ කුණ්ඩසාලේ ඉඳන් කැලණිය කැම්පස් එකට කැම්පස් එකේ ඉඳන් ආයෙ කුණ්ඩසාලෙට කන්ඩිෂන් එක දන්නවා ඔයගොල්ලෝ මේ වගේ තමයි මේක තමයි රියල් ලයිෆ් මේක ඇත්තම සීන් එකක් උදේ ගියේ දැන් එද්දි 9:00මාරයි මේක තමයි ඇත්තම ෆිගර් එක මේක FX ග්‍රේඩ් එකේ හයිබ්‍රිඩ් නැතුව හයිබ්‍රිඩ් එකේ සමහරට මීටර් ඩී කරනවා ඇති අනිවාර්යෙන් කරන්න ඕනේ අර ට්‍රැෆික් එක ඕෆ් වෙනවනේ දැන් මේක ට්‍රැෆික් එක ඕෆ් වෙන්නෙත් නැතුව එන්ජින් එක මේක අනක් කරලා තියෙනවා මම කඩු ගන්නාව නැගලා කඳු ටික ඒ ටික ඔක්කොම ඇවිල්ලා තමයි මේ ගාන කරලා තියෙන්නේ ඕක තමයි රියල් ලයිෆ් සිනාරියෝ එක ඔයගොල්ලෝ ගන්නවනේ වැගන්නාර එකක් සද්ද බද්ද පොඩ්ඩක් ආවට එහෙම වුණාට කියන්න තියෙන්නේ ෆියුල් ලිව් කෙනෙක් නම් සුපිරියටම කරනවා කියලා මේක ආයේ බොරුවට එඩිට් කරපු එකක් නෙමෙයි මේක ඇත්තම ෆිගර් එක මාත් මේ ෆස්ට් ටයිම් තමයි කැන්ඩි රෝඩ් එකේ ගියේ මං කිව්වා වගේ ඉස්සෙල්ලා අනුරාධපුරේ ගිහිල්ලා තියෙනවා එතකොට 26ක් වගේ කරලා තිබ්බේ 4 දිනෙත් දාලා AC දාගෙන මේක නම් අපි දෙන්නෙක් විතරයි ගියේ AC අද්දි නම් ගොඩක් දැම්මේ නැහැ ඉද්දි නම් ටිකක් බොහෝ දුරට දාගෙන ආවා එහෙමයි ඒ කියන්නේ රස්නෙන් ආවේ නැහැ AC දැම්මේ නැහැ කියලා මේ පිච්චෙන් වගේ නම් එහෙම මුකුත් ආවේ නැහැ AC දාගෙන වගේ තමයි ආවේ ගොඩක් වෙලාවට එද්දි යද්දි නම් ඉච්චර ප්‍රශ්නයක් තිබුණේ නැති නිසා තනින් තන දැම්මා AC අර මං කියපු විදිහට එතකොට අර බ්‍රේක් ගහන කතාවල් ටික එතකොට බොරුවට පිකප් කරන්නේ නැතුව ගානට එනවා නම් මීට වැඩිය ඔයගලන්ට යන්න පුළුවන් වෙයි අද මේ බ්ලොග් එකෙත් ඇවිල්ලා මේ ගාන මේ තමයි රියල් ලයිෆ් සිනාරියෝ එක. ඉතින් වගන්නාරකේ කතාව ඔක තමයි ඉතින්. අලුත් එකේ පට්ටටම පෙට්‍රෝල් කරනවා. ඔක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් ජය වේවා ඔයගොල්ලෝ ඔක්කොටම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මොනවාට තියෙනවද ප්‍රශ්න අහන්න. ගියපු විදිය දාන ඔයිල් එක සම්බන්ධයෙන් මොනවද කොහොමද සර්විස් කරන්නේ ඒව ගැන මොනවද අහන්න තියෙනවද ඔයගොල්ලන්ගේ රිවිව් එක ගැන කියන්න. හරි එහෙනම් හම්බෙමු අලුත්ම වීඩියෝ එකකින්. ගිහලා එන්නම්. ජය වේවා.